මේ වීඩියෝ කරන්නේ රටේ සමස්ත දෙමව්පියන්ට. බලන්න මෙන්න මේ ෆොටෝ ටිකක්. මේ ඇඹිලි පිටියේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුතෙක් අම්මට ඒ තාත්තටයි ගහලා මරලා. දසමසක් කුසේ තියාගෙන හදලා මෙලොවට බිහි කළා. අනේක විදි දුක් විඳලා කන්න බොන්න දීලා උස්මහත් කළා හදලා අන්තිමට ඒ දරුව ගතින්ම මරුන් කෑවා. මතක තියාගන්න දෙමව්පියන්ගේ වැරදි. දරුවෝ වැරදි වැඩ කරනකොට ඒ දරුවොන්ට දඬුවමක් නොදී කටපුක වහගෙන ඉඳලා පොඩි වැරද්දෙන් පටන්ගෙන අන්තිමට ලොකු වැරදි දක්වා ගිහිල්ලා බීඩියෙන් පටන්ගෙන අයිස් හෙරොයින් දක්වා යනකොට Tamanට පාලනය කරගන්න බැරි තැනට ආවට පස්සේ මේ දේවල් තමයි සිද්ධ වෙන්නේ. සමහර දෙමව්පියෝ ඉන්න අපේ රටේ දරුවෙක්ගේ වැරද්දක් කවුරු හරි ඇවිල්ලා කිව්වොත් කීපේ කාට බැලලා එලව ගන්නවා දරුවෝ සුද්ධ කරනවා. අන්තිමට දරුවෝ පත් වෙන ඉරණම තමයි මේ. මට අත්දැකීම් තියෙනවා. මම දන්න පවුලක දරුවෙක් හිටියා කොල්ලෙක් ලස්සනට මාර ලස්සන කොල්ලෙක් හොඳට ඉගෙන ගන්න පුළුවන් එකෙක්. ඌ උසස් පෙළ කරන කාලේ හොඳට ජිම් ගිහිල්ලා ඇඟ හදාගෙන සමාජගත වුණාට පස්සේ පළවෙනි දවසේම කුඩු ගහලා කියලා ආරංචි වුණාම මම ගෙදරට කිව්වා මෙන්න එහෙම ආරංචියක් තියෙනවා දරුවා ගැන හොයලා බලන්න කියලා. දෙමව්පියෝ කිව්වා අපේ ළමයි ඒව කරන්නේ නැහැ. මල්ලි කඩ බලා ගන්න කියලා. අද ඌ කුඩු ගහ නන්නත්තර වෙලා ඉන්නේ දත් හැලිලා කොණ්ඩ ඉදිලා රැවුල් වවාගෙන ගෙදර බඩුවක්වත් ඉතුරු කරලා නැහැ. දැන් මේ දෙමව්පියන් තේරිලා ඇති. හැබැයි පරක්කුයි. ඒ වගේ තමයි. ඔයාලා හිතන්නකෝ මේ ඉස්සර කොළඹ විතර තිබිච්ච හෙරෝයින් අයිස් අද වෙනකොට සෑම ගමක් ගානෙම තියෙනවා. මේ දේශපාලනය ගානව නෙවෙයි. ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභා, ඊට පස්සේ පාර්ලිමේන්තු, ඊට පස්සේ ජනාධිපති දක්වාම ගමක, නගරයක, පළාතක, ඊට පස්සේ රටේ පාලනය ගෙනියන්න මිනිස්සු ඡන්දෙන් පත් කරලා තියෙනවා. ඒ කියන්නේ මහජන නියෝජිතයෝ. හැම කෙනෙකුටම රජ්‍ය නියෝජනය කරන්න බැරි හන්දා යම් කිසි ප්‍රදේශයක මිනිසුන්ට එකතු වෙලා එක පුජ්‍යලයක් නැත්නම් කීප දෙනෙක් පත් කරනවා Taman නියෝජනය කරන්න. උන් මොකද කරන්නේ? උන් ගිහිල්ලා ඒ තැන්වලට උන්ගේ බඩ ගෝස්තරේ හදා ගන්නවා. උන් පාතාලේ වර්ධනය කරනවා. උන් කුඩුකාරයෝ වර්ධනය කරනවා. උන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් උන්ට ලැබෙන සල්ලි කුට්ටු වෙනුවෙන් කුඩුද හෙරෝයින්ද අයිස්ද හැම දෙයක්ම ව්‍යාප්ත කරනවා. මුළු සමාජයක් විනාශ කරා. ඔයාලා හොඳට හිතලා බලන්න ඔය හම්බන්තොට රත්නපුර ඇඹිලි පිටිය රක්වාන ඔය පැතිවල බලන්න හිටපු දේශපාලකයෝ කොහොමද දේශපාලනේ පටන් ගත්තේ අද වෙනකොට උන් කොතනද ඉන්නේ උන් දේශපාලනේ පටන් ගත්තු කාලේ ඔයාලගේ ගම තිබුණේ කොතනද ඒ කාලේ ඔය මත්ද්‍රව්‍ය තහනම් උත්තේජක සහ පාතාලේ කොතනද තිබුණේ අද කොතනද තියෙන්නේ කියලා හිතලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි ඔයාලගේ දරුවන්ගේ ජීවිත විනාශ කරේ ඔයාලගේ ජීවිත විනාශ කරේ මුළු රටක් සමාජයක් විනාශ කරේ ඔය කාලකණි දේශපාලකයෝ කියලා. මොකද මුළු ගම් පළාතටම එක කුඩුකාරයෙක් නම් හිටියේ දවසින් දවස දෙන්න 3 දෙනා 4 දෙනා 5 දෙනා 10 දෙනා 100ක් 200ක් වෙන්නේ කොහොමද කියලා හිතලා බලන්න. ගමක පළාතක දේශපාලකයෙක් බිහි වුණාම ඌට ඕන එක තමයි ඒ පොලිසියට පත් කරගන්නේ ඕවයිසි විදියට. ඊට පස්සේ ඒ ඕවයිසි වැඩ කරන්නේ දේශපාලකයට ඕන විදියට. ඊට පස්සේ දේශපාලකයා ලං කරගන්නේ පාතාලයෙන් අපරාධයෙන් උන්. ඊට පස්සේ කචිප්පුකාරයා වුණත් කුඩුකාරයා වුණත් පොලිසියට කෝල් කරලා බේරගන්නේ දේශපාලකයා. ඊට පස්සේ ඡන්දේ දීපුවුන් පැත්තක දේශපාලකයා පෝෂණය කරන්නේ කුඩුකාරයෝ අපරාධකාරයෝ. ඒවයි ප්‍රතිඵල විදියට අත්තර අතේ දුක් විඳලා බඩර නොකා අඳින්න ඇඳුමක් ගන්නේ නැතුව දරුවෝ වෙනුවෙන් කැපවෙච්ච දෙමව්පියෝ දරුවෝ ලොකු මහත් වුණාට පස්සේ අර දෙමව්පියන් ගෑස් පන අපිට අර ළමයි අපරාධ කරනවා කුඩු ගහනවා අයිස් ගහනවා හොරකම් කරන මිනිහ මරනවා දෙමව්පියන්ට එදස් සැනසීමක් නැහැ අදස් සැනසීමක් නැහැ අන්තිමට පොළු පාරවල් කාලා මේ විදිහට මැරිලා යනවා. මතක තියාගන්න ඇහි කනේ තියන් හැදුවත් තරවටුව නොකර හොඳ නරක කියලා නොදී වැරද්දක් දැක්කම මේකට දඬුවමක් නොදී කවුරු හරි ඇවිල්ලා වැරද්දක් කිව්වහම ඒකට ළමයට දඬුවම් නොදී වැරද්ද පෙන්නපේ කාට කුණුහපෙන් බැල එලවපු ඒවයි ප්‍රතිඵල මේ පැය 24ම මහන්සි වෙලා පවුල කොට ගන්න කියලා දුක් ඉඳලා දරුවෝ ගැන හොයන්නේ නැතුව බලන්නේ නැතුව දරුවෝ හදන්න එපා. එහෙම හැදුවාම දරුවෝ නන්නත්තර වෙනවා. පෞගිය දවසක මීගමේ බන්ධනාගාරේ කැරැල්ලක් ඇති වුණා මතකනේ කට්ටියට. ඒ කැරැල්ල වෙලාවේ බන්ධනාගාරේ කාන්තා පාර්ශවයේ වහලුට නැගලා හිටියා. එතන හිටිය ලස්සන ගෑල්ලා මේ පේනෝනේ. මේ ළමයා සල්ලි තියෙන වැදගත් පවුලක දරුවෙක්. ශිෂ්‍යත්වයේ හොඳට පාස් වෙලා කොළඹ ඉස්කෝලේකට ඇවිල්ලා සාමාන්‍ය පෙළ හොඳට පාස් වෙලා උසස් පෙළ ජීව විද්‍යාංශයෙන් ලියලා තියෙන්නේ. ඒ උසස් පෙළ කරන කාලේ අතරේ කොල්ලෙක් හම්බෙලා ඒ කොල්ලා
මේ කෙල්ලව කුඩු ප්‍රවාහනය කළා. ඒ කුඩුත් එක්ක කෙල්ල අහුනට පස්සේ 54 ගහලා ඒතරට ගිල මේ තියෙන්නේ. ප්‍රතිඵල එනකොට මේ ගෑල්ලා මෙයා හිරගෙදර. ප්‍රතිඵලය ආවේ වෛද්‍යවරයෙක් විදියට ඉගෙන ගන්න කැම්පස් එකට පාස් වෙලා. හිරගෙදර ඉන්න හද ළමයට ඒකට යන්න බැරි වුණා. දෙමව්පියෝ සල්ලි පස්සේ ගියාට දරුවෝ කොච්චර හොඳට වැඩ කරත් දරුවෝ ගැන හෙවිල්ලෙන් ඉන්න. අර දෙමව්පියෝ අර දරුවා ගැන හොඳ හෙවිල්ලෙන් හිටියනම් අද ඒ දරුවා බන්ධනාගාරේ වහලක් උඩ අර විදිහට දුක් විඳින්නේ නැහැ. අර උසස් පෙළ කරපු අන්තිම අවුරුදු දෙකෙත් අර දරුවා ගැන හොයලා බැලුවා නම් අද ඒ දරුවා වෛද්‍ය විද්‍යාලේ ඉගෙන ගන්න ශිෂ්‍යාවක්. ඒ ළමයට වෙච්ච දේ හෙට ඔයාලගේ අපේ දරුවන්ට වෙන්න පුළුවන්. ඒක නිසා කොයි වෙලාවෙත් දරුවෝ ගැන ඇහැ ගහගෙන ඉන්න. මොකද කුඩු ගහන එක අනිත් එකටත් කුඩු ගසනවම තමයි. අනිත් එක තමයි දෙමාපියන් සල්ලි තියනවා නම් පවුලේ සල්ලි තියනවා කියලා තේරෙනවා නම් අර කුඩු ගහන එකක් කොනවා හරි කරලා අර ළමයා ඒක පැත්ත ඇදලා ගන්න බලනවා. පරිස්සම් කරගන්න කෙල්ලොද කොල්ලොද කියලා නෑ. අද රටේ හැම එකම කුඩු ගහනවා. මේ ඇඹිලි පිටියේ වෙච්ච සිද්ධිය හෙට දවසේ ඔයාලගේ නගරේ ඔයාලගේ ගමේ ඔයාලගේ පවුලේ කාට හරි නොවෙන්න නම් මේ කියපු දේවල් ගැන හිතට ගන්න. මේවයි මුල්වැරිකාරයෝ දෙමාපියෝ ඊට පස්සේ දේශපාලකයෝ පොලිසිය රට පාලනය කරපෙවෝ අද මේ මරණ වලට කවුරුත් වක් කියන්නේ ඊළඟ